So hi guys, ඉතින් හුඟ දවසකින් අලුත් වීඩියෝ එකක් ගෙන්නේ. මෙතන අපි කතා කරන්න යන්නේ අද ඕගොල්ලෝ කොහොමද Shopify payment gateway එක නැත්නම් Shopify වල payment gateway එකක් set up කරගන්නේ කියලා. ඉතින් මම previously වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ channel එකේ කොහොමද ඕගොල්ලෝ ඇත්තටම PayPal connect කරගන්නේ කියලා. මෙතන මට කියන්න ඕන වුණා අපි කලින් Shopify payment gateway එක ඇත්තටම provide කරලා දුන්නා රුපියල් 3500ක් වගේ price එකට. ඇත්තටම මේක low price එකක්. ඉතින් ඔයාලට check කරලා බලන්න පුළුවන්. අපි ඇත්තටම මෙන්න මේ service එක දැන්ට අවුරුදු ඔයා මගේ channel එකේ check කරලා බලුවොත් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න අපි ඇත්තටම business එක run කරන්න ගියා. ඉතින් මෙතනින් එහාට අපිට ඇත්තටම 2026 අප්‍රේල් වල ඉඳලා අපිට කියන්නේ හැකියාව නැහැ අපිට මේ විදිහට අපේ payment gateway එක provide කරන්න. මම ඇත්තටම දැන්ට මාස දෙකකට කලින් විතර මම මෙතන post එකක් දාලා තිනවා ඇයි අපිට use කරන්න බැරි කියලා. plus අපේ ගොඩක් customers ලගේ ඇත්තටම ඒගොල්ලන්ගේ payouts ඇත්තටම hold වෙලා තිබ්බා some reason කිහිපයකට. ඉතින් ගොඩක් දුරට අපිට බෑ ඕගොල්ලෝ මොන හරි reason එකකට ඇත්තටම guideline එකක් agree එකක් නැතුව ඒගොල්ලෝ එක්ක ඕගොල්ලෝ payouts කරන්න ගියොත් අපිට කිසිම පහසුකමක් නැහැ ඕගොල්ලන් payout ගන්න. ඉතින් අපිට ඒ විදිහට ඒ payment gateway එක finish කරලා ඇත්තටම දැන් අපිට හැකියාව තියෙනවා ඕගොල්ලන්ට අපිත් එක්ක agreement එකක් අපි ඕගොල්ලන්ට add කරලා ඕගොල්ලන්ට අවශ්‍ය වෙන Shopify වලට payment gateway එක provide කරන්න. ඉතින් අපි යන් කොහොමද කරන්න කියලා බලන්න. මෙතන මගේ channel එකේ bio එකේ ඇති මගේ website එකේ link එක. ඕගොල්ලෝ link එක click කරාට පස්සේ එන්න මගේ website එකට. මෙතන website එක මම යටින් දාලා තියන්නම් ඔයගලන්ට ඕන අවශ්‍ය link ටික. මෙතන payment gateway setup කියන එකෙන් click කරාම ඔයගලන්ට එනවා මෙන්න මේ ඇත්තටම මෙන්න මේ package එක. අපි ඕගලන්ට setup කරලා දෙනවා ඇත්තටම Shopify එකට Stripe payment gateway එක ඇත්තටම කිසිම issue එකක් නැතුව අපිම manage කරනවා ඔයාගේ payout payment gateway එක. ඉතින් මෙතන මම ඕගලන්ට කියනවා කොහොමද මේ process එක වෙන්නේ කියලා. ඇත්තටම ඕගොල්ලන්ට අපෙන් set up කරගන්න පුළුවන් Shopify වලට Stripe payment gateway එක $20 වගේ ගන්නකට. ඉතින් ලංකාවේ price එකත් එක්ක බැලුවාම මම හිතන්නේ $20 කියන්නේ රුපියල් 7500. ඒ කියන්නේ 3500 double වෙලා තියෙනවා. අපිට Stripe payment gateway එක set up කරන්න. ඒයි වෙලා තියෙන්නේ මේක ඇවිල්ලා Shopify වලින් provide කරන payment gateway එකක් නෙමෙයි. මේක යන්නේ ඕගොල්ලෝ සහ අපේ agreement එකක් අනුව. ඉතින් මම මෙතන කියන්නේ අපි කොහොමද ඕගොල්ලන්ගේ payment gateway එක set up කරලා දෙන්නේ කියලා. ඉතින් මම මෙතන යටින් PDF එක දාලා තියන්නම්. මේ විදිහට තමයි අපි ඕගොල්ලන්ට අපි කොහොමද ඔයාලට payment gateway එකේ agreement එකක් ඔයාට use කරන්න පුළුවන් විදිහට අපි support කරලා තියෙන්නේ. ඉතින් මෙතන එන්නේ ඕගොල්ලන්ගේ මෙන්න මේ PDF එකට අපි ඕගොල්ලන්ට ඕපන් කරලා දෙනවා. ඕගොල්ලෝ අපේ යටතේ සාමාන්‍ය ඇග්‍රීමන්ට් එකක් අනුව කියන්නේ අපි ඕගොල්ලෝ අපේ යටතේ වැඩ කරනවා කියලා තමයි අපි මෙතන ඇග්‍රීමන්ට් එකෙන් කරන්නේ. ඉතින් ඒ විදිහට අපිට හැකියාව තියෙනවා සාමාන්‍ය region එක අපි ඉන්නේ ඉතාලි. ඉතින් අපිට පුළුවන් යුරෝපියන් වල ඔයාලට payment gateway එකක් ඕපන් කරන්න ඔයාගේ accounts වලට. මෙතන මම ඔයාලට කියන්න අපිට දෙන්න පුළුවන් උපරිම limit එක ඔයාලට සාමාන්‍ය යුරෝ 10000ක් වගේ price එක තමයි මෙන්න මේ account එකේ තියෙන්නේ. ඉතින් මම හැම එකම මේ කතා කරන්න යන්නේ අපි provide කරන $20 Shopify payment නැත්නම් Stripe payment gateway එකේ තියෙන ඒ කරුණු ටික විතරක් මම ඔයාලට මෙතන පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ payment gateway setup කරගත්තට පස්සේ මට ඔයගොල්ලන්ගෙන් document කීපයක් අවශ්‍ය වෙනවා. අපිට ඕගොල්ලෝ දෙන ඔක්කොම documents ටික මෙන්න මේ agreement එක add කරලා අපි ඔයගොල්ලන්ට ආයෙ වෙනවා ඕගොල්ලන්ගේ signing එකක් එක්ක තමයි මේක අපි finish කරන්නේ. අපිට ගොඩක් දුරට දවස් 2ක් විතර යන්න පුළුවන් මෙන්න මේ වගේ payment gateway එකක් open කරන්න. ඉතින් මෙතන වෙන්නේ කොහොමද? අපි payment gateway එක ඔයාලට open කරාට පස්සේ අපි simpleම ඔයාගේ account එකට payment gateway connect කරලා දෙනවා. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට තියෙන මේලිම ප්‍රධාන පහසුව තමයි ඕගොල්ලන්ගේ payment hold වෙන්නේ කිසිම reason එකට. හැබැයි මෙතන ඕගොල්ලෝ Shopify guideline එකෙන් මොන හරි දෙයක් ඇත්තටම fraud නැත්තම් ඒගොල්ලෝ
පේ අවුට් එක හඳුනා ගන්න නැත්නම් සාමාන්‍ය 3D security verification එක හෝල්ඩ් නැත්නම් මොන හරි වෙලා තියෙනවා ගොඩක් දුරට ඒක අපිට වග කියන්න බෑ. ඉතින් ඒක ඔයා දැනගන්න ඕන ඔයා මොනවද සෙල් කරන්නේ. ඔයා මොන වගේ කස්ටමර්ස්ලාට සෙල් කරන්නේ. ඉතින් ඒ පැත්ත අයිති වෙන්නේ ඔයාට. ඒ හැරෙන්න අනිත් හැම පේ අවුට් එකකටම අපි වග කියනවා. ප්ලස් අපි දැන්ට මේක අවුරුදු දෙකකට මගේ කාල සීමාව වෙන විදිහකට කරන්න ගියා. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ගන්න නම් මේක ඇත්තටම ත්‍රස්ට්ද නැත්නම් ඕගොල්ලන්ට අපිත් එක්ක දිගටම කරන්න පුළුවන්. ඔයාලට මගේ වෙබ්සයිට් එකේ ඉඳලා රිව්ස් බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් වල වුණත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා දැනගන්න ඕනේ අපිට කරන්න පුළුවන් මැක්සිමම් රේන්ජ් එක තමයි යූරෝ 10000ක්. මෙතන ඔයාට තියෙන ප්‍රධාන ෆීස් තමයි ඔයාගේ ෆස්ට් ෆී එක විදිහට මෙතන අපි රෙජිස්ටර් කරලා තියෙන්නේ 110යි. එතකොට මෙන්න මේ විදිහට අපි පේ අවුට් සර්විස් එකට ඒක ඇඩ් කරලා දෙනවා. ඔයාගේ සාමාන්‍ය ෆස්ට් යූරෝ නැත්නම් ඒක සාමාන්‍ය ඇඩ් වෙන්නේ යූරෝ 514 තමයි. ඔයාගේ හැම පේ අවුට් එකෙම 110ක් අපිට ඒක කපන්න වෙනවා. සාමාන්‍ය මේක ඔටෝම කැපෙනවා. ඔයාගේ ඇත්තටම කමිෂන් එකක් විදිහට ටැක්ස් ඇන්ඩ් accounting වලට ඒක කොහොමත් වෙනවා 110 කියලා කියන්නේ සාමාන්‍ය මිනිමම්. ඒක ඇවිල්ලා ගොඩක් ඕගොල්ලන්ට වාසි. ඕගොල්ලෝ ඔන්ලයින් බිස්නස් එකක් රන් කරන කෙනෙක් නම් 110 කියන එක සාමාන්‍යයෙන් ටැක්ස් වලින් ඕගොල්ලෝ ඇත්තටම මිනිමම් රේන්ජ් එකක් තමයි ඕගොල්ලන්ට වැදලා තියෙන්නේ. ඉතින් ඒ අරෙන්න වෙන කිසිම අපිට මේන්ටේන් කරන්න ඕගොල්ලන්ගේ ෆී එකක් නැහැ. මෙතන ඒ වුණාට අපි ඕගොල්ලන්ගේ මේන්ටේන් කරනවා ටැක්ස් ෆයිල් එකක්. ඉතින් ඒ ටැක්ස් ෆයිල් මේන්ටේන් සර්විස් එක අපි ඇඩ් කරලා තියෙනවා 25 euros per month. ඒක ඇඩ් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ first 1000 එකෙන් පස්සේ වගේ තමයි ඔයා ටැක්ස් ෆයිල් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ ඇරෙන්න ඔයාට පුළුවන් ඔයාගේ pay outs ටික දිගටම කරගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. අපෙන් තමයි සාමාන්‍යයෙන් මුලින්ම ඔයාගේ pay outs හැම එකම වෙන්නේ. අපිට පුළුවන් ඒ විදිහට ඔයාට provide කරන payment gateway එක සාමාන්‍යයෙන් යූරෝ 10000 වෙනකම්. ඉතින් ඔයා හොයන්නේ නම් ඔයාගේ bank account එකම set up කරගන්න අපිට message එකක් දාන්න අපිට පුළුවන් සිස්ටම් එකක් ඇඩ් කරලා දෙන්න. හැබැයි ප්‍රයිස් එක ගොඩක් දුරට වැඩි වෙනවා මීට වඩා රේන්ජ් එකත් එක්ක. ඉතින් මේ විදිහට තමයි අපි ඔයගලන්ට පුළුවන් වෙන්නේ අපිට ඕගලන්ට Shopify payment gateway එක ඇඩ් කරගන්න. නැත්නම් Stripe. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. මගේ වීඩියෝස් ටික කන්ටිනියු වෙනවා. මේ දවස්වල අපිට ගොඩාක් ප්‍රශ්නලා තිබෙන්නේ මෙන්න මේ Shopify නැත්නම් payment gateway එක තමයි provide කරන්නේ. So ඒකත් එක්කම see you next video. ඉතින් මොන හරි ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට පුළුවන් මාව කනෙක්ට් කරගන්න වෙබ්සයිට් එක through නැත්නම් මගේ නම්බර් එක මම description එකේ දාලා තිනවා. So yeah, see you next video. Bye.